ෆ්‍රෙන්ස් රෙකෝඩ් එකේ භාගයක් අන්තිම හරිය වෙද්දී ටිකක් කැපෙනවා මාර්ගන්නේ මොකක් වුණාද කියලා වීඩියෝ එකම සකස් වෙලා යනවා. ඔය සද්දෙත් එහෙම නැති වෙනවා. හැබැයි වීඩියෝ එක වැඩ මම හොයාගත්ත කොහොමද? ඉතින් ෆ්‍රෙන්ස් මම දැන් ඔයගලන්ට බලන්න පුළුවන් මේ වීඩියෝ එක මම YouTube එකට අප්ලෝඩ් කරනවා. හරි. ඉතින් දැන් ඔයගලන්ට මගේ YouTube channel එක subscribe කරන්න like කරන්න share කරන්න. මම වැඩි කාලෙක යනවා. Enjoy my video. Bye. Enjoy my video. This is real Minecraft. This is a mobile version of Minecraft. Again, friends, මේ තියෙන්නේ ඔයගොල්ලෝ නිකන් normally play කරන Minecraft නෙවෙයි. මේ තියෙන්නේ friends Minecraft වගේ හදපු වෙන game එකක්. කියන්නේ Minecraft නිකන් pocket edition එකක් වගේ. ඔයගොල්ලන්ට පෙන්නන්න හරිය ඔයගොල්ලෝ දන්නේ නැද්ද? Minecraft play කරන්න. හරි මම කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. හරි. මුලින්ම ඕගොල්ලෝ මෙන්න මේක ඔබන්න ඕනේ. හරිද friends? හරි. ඊට පස්සේ ආයෙත් මෙතන තියෙනවා ඒ වගේ. ඔයගොල්ලෝ පෙන්නන්න. මම මේ අද තියෙනවා කියලා පේන්නේ සුදු තියද හරිද? ඒකත් ඊට පස්සේ මේ මෙතන craft man කියන craft play කරන්නේ. හැබැයි මේක craft man කියලා ගහුවම ගන්නට එනවා. හරි. ඊටසේ වර්ණය මෙගොඩ දෙමු අපි නිකන් මොකක්ද දෙන්නේ මොකද්ද දෙන්නේ පණි කමෙන්ට් කරගෙන යන්න එතකොට මම අනිවාර්යෙන් ඊළඟ එකේ දානවා ඒක නිසා දැන් අපි තුනක් දාමු ප්ලීස් මේක ඔයගොල්ලෝ අනිවාර්යෙන් කරන්න කොහොම හරි ලයික් 10ක් කරන්න ලයික් 10ක් ගහන්න ඕනේ අපි මේ ගේම් එකේ හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් ඊළඟට අපි ඔබන්න ඕනේ මෙන්න මේක මෙන්න මේ බටන් එක ඔබන්න ඕනේ. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් මාත් තිබුවා ඒක. හරි ඉතින් දැන් ඩවුන්ලෝඩ් එකම බලන්න ඉන්න තියෙන්නේ අපිට. මේක ටක් කරලා ඩවුන්ලෝඩ් වෙනවා. ඔයගොල්ලන් ගේම් එකේ ස්ටෝරේජ් වැඩි නම් ඩවුන්ලෝඩ් වෙන්නේ. ඒකයි ප්‍රශ්නේ ඔක. ඒක ස්ටෝරේජ් අඩු වෙන්න ඕනේ. එනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ දැන් මොකද්ද කියලා කරන්නේ මම මේ නිවාඩු කාලේ ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ගේම් ටිකක් ගේනවා හරිද? හරි පුලින් thank you කියන්න ඕනේ ඉතින් subscribersලා 6 දෙනෙක් ගෙනාවට මෙච්චර කල් මම videos editing කරේ නෑ but මම මෙච්චර කල් video නැත්තේ ඒකයි මම short video නම් 20ක් විතර එවුවා ඒව 20 විල තිබ්බා ඒක හොඳයි ඔයගොල්ලන්ට ස්තුති කරනවා මම ඒකට මේ subscribersලා මේ හරියට ගෙවුවට ස්තුතියි. ඔයාලට මේ ඔයගොල්ලෝ දන්නේ නැද්ද තාම කොහොමද කරන්න කියලා මේක හරියට? මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද Minecraft එකේ මොන බ්ලොක් එකේ සතාගේ ඉඳලා අපි කරන දේවල් පවා මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන ලයික් 10ක්වත් මේකට තියෙන්න ඕනේ. නැත්තම් ඊළඟ වීඩියෝ එක ගේම් චුට්ටක් පරක් වෙයි. අනිවාර්යෙන් පුළුවන් වුණොත් මම ඔයගොල්ලෝ Among Us play කරන්න කැමතිද? මම අනිවාර්යෙන් ඒක හෙට ගේනවා. ලයිව් එකක් වගේ. හරි ලයිව් එකක් වශයෙන් අනිවාර්යෙන් හෙට දෙනවා. කිය විදිහට වර්ඩ් එක තාම මේ ඉන්නේ චිකන්. මේක වන් ෂොට් යනවා. ඒ කියන්නේ මේව නෙමෙයි. ඔය ටූල් එකකින් මේව ගැහුවොත් මේව ෂොට් එක. දැන් අපි අදින්න ගන්නේ අපේ අතේ එච්චර පවර් එකක් නැහැ. එයාගේ ෆුඩ් හම්බ වෙනවා අන්න පික් කෙනෙක් ඉන්නවා ඌරේ. එයාගේ තෝරන හම්බ සතුටන්නේ ෆුඩ් හම්බ වෙන එක. හරි අපි ඉතින් මේ ගහ කපා ගමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න කොහොමද මේ ගහ කපා ගන්න කියලා චුට්ටක් ගණන් ගන්න එපා මොකද කරනවා මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. මොන ගහ කපනවා. ඉතින් මම ටග් ගාලා ඔයගොල්ලන්ට මේ ගහ කපාගෙන එන්න මම කියන්නේ ඔයගොල්ලන්ගේ ඔය කාලේ වැස්ට් කරන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් මම ගහ කපා ගත්තා. බ්ලොක්ස් එක මේකද. අපි මේකත් කපා ගමු. මම ගොඩක් 6ක් තිබ්බා මේටි. නැත්නම් වෙලා යනවා ෆ්‍රෙන්ඩ්ස් මේක ගලවන්න ගියාම. හරි මේ 6 මෙතන තිබ්බා. ක්‍රාෆ්ටිං මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් ක්‍රාෆ්ටිං ටේබල් එක අනිවාර්යෙන් අපිට එක ටූල්ස් හදාගන්න නම් අනිවාර්යෙන් ඕන වෙනවා ක්‍රාෆ්ටිං ටේබල් එක. මම කියලා දෙන්න මේ යන්නේ ඒ ටූල්ස් ටික උඩින් ගියා දැක්කනේ ඔයගොල්ලෝ මම පෙන්නන්නත් බැරුණා සෝරි ගන්න ඕනේ හරි මේ තියෙන්නේ
මේ උන් මෙති උන් සෝඩ්ඩයක් ඒක වැඩක් වන තිය අපි මුණීම පිගස්සයක් විතරක් ගන්න ඕනේ පල්ලයට යන්න ඕනේ අපිට එතකොට ස්ටෝන් නම්බුවෙන අනිවාරෙන් මේ මංක නිට කරන්නට එතකොට ඕකරන්න ගොඩක් ලේසි වෙන එතික මම ස්ටෝන්ටික මයින් කරගෙන එන්න මං කල්ලුතිව ඕකොරගේ කාලය කේමට මං ආසනය කියලා හරි ඉති ස්ටෝන්ටික ටක් ගන්න මයින් කරගෙන එන්න ස්ටෝන් ටික කඩා ගත්තා. හරි ෆ්‍රෙන්ඩ්ස් එතකොට මම වඩ කියන්නේ මතක් වුණේ මේ තියෙන කෝල් ඒක මේකිනුත් කඩන්න පුළුවන් වෙනවා පෙන්නන්න. හැබැයි මේව කන්නට වඩා උඩන් පිකැක්ස් එකෙන් කඩනවට වඩා ස්ටෝන් පිකැක්ස් එකකින් කඩන එක ලේසියි. මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් ඩියුරබිලිටි ඔය කළු පාට ඉරක් පේන්නේ යට ඒ තියෙන ෆ්‍රෙන්ඩ්ස් ඩියුරබිලිටි එක ඒ කියන්නේ දැන් ඔන්න බලන්න එක පාට වෙන දේ කරන්න දැන් ඔයගන්ට පෙවුන ඇති දැන් කැඩිලා ගියා ස්ටෝන් පිකක්ස් එක හරි ඩර්ට් බ්ලොක්ස් ටික ප්ලේස් කරගෙන යමු ටක් ගාලා අපි උඩට මට බැරි වේ ෆ්‍රෙන්ඩ්ස් කොහමද ගොඩක් මේ මොබ් එක සටන් ගාලා මම ටක් ගාලා උඩට ගිහලා ස්ටෝන් පිකක්ස් හදන විදිය පෙන්නන්න හරි මෙන්න මේ ක්‍රාෆ්ටින් ටේබල් එක ඕනේ අපිට ගන්න මේකට ගිය මෙන්න මේක සෝඩයක් හදන්න නම් හදන්න හැබැයි මේ සෝඩයකට මේ එක්ස් එකක් හදන එක උද හැස්සෙකුයි මේ පිකක්ස් එකකුයි ෂවල් එකක් මම දෙන්න ඕනේ ඕනෑම හදන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස් මට දුනා ටක් ගන්න නිකන් වැඩ තියෙන මනුස්ස කතිය සමාධිය දෙන්න ආයම පාරක් කරන්න මේ පාර සමාධිය නේරි තමයි මේ ඉතින්නේ මම කිව්වනේ වන් ෂොට් කරනවා කියලා ඔන්න බලන්න ඊට අප්පා දිවුවා නේද කොහෙද මේ අයියෝ මේකට ෆෝල් ඩැමේජ් වෙන්නේ කොච්චර උඩේ දැන් අපි විසික් කර කොරන්නට ගන්න හරියටම හරි මේ තියෙන්නේ සන්ෆ්ලවර්ස් අන්න ෂීප් කෙනෙක් ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස් වසනාව වඩ දැනුයි මතක් වුණේ අපි අර කෝල් ටික මයින් කරගත්තේ නෑනේ දෙපාරයි ගන්න ඕනේ ෂොට් කෙලින් ඉවරයි කෙනෙක් ඉන්නවා ඒකත් මරාගමු කෑම ඕනේ අපිට හරි ඒකත් ඉවරයි මේකත් ඉවරයි ෂීප් එකක් ඉන්නවා අනේ ෂීප් පෙරියට ගන්න ලොකු වෙන්න වරන්න තෝ ගණන් ගන්න එපා වචන කියවෙනවා ටක් ගාලා අපි හර ටික මයින් කරගමු තියෙන්නේ තව ඩින්ගෙන් ඉවරයි කවුද මට ඒක මතක් කරේ පාලින් කමෙන්ට් එකක් දාන්න කාටද මට කලින් මේ ඕවර්ස් කෝල් ටික පාර තියෙනවා කියලා මතක් වුණා පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මට පුළුවන් ඒ උකලට මෙම්බර්ෂිප් ටිකක් දෙන්න මම මගේ වීඩියෝස් වලට දැන් ඉදම්ම එන කට්ටියට ඒ කියන්නේ මම ලයිව් දාන්න නේට මම පුළුවන් දාන අනිවාර්යෙන් මේ නිවාඩු කාලේ අපේ කාලේ ඒක ලැජ්ජෙන් ඔච්චර කමෙන්ට් එකක් දාන්න ඕනේ මගේ channel එකට views නගින විතරයි කමෙන්ට් දාන්නේ හරි ෆ්‍රෙන්ඩ්ස් සුබ අසුබ කියලා අර පොඩි පෙටියද කොයි ලොකු වෙලා
එනද මැරෙන්න නැස්ති වෙනවා අප්පට උණු ෆ්‍රෙන්ඩ්ස් සුපිරි අයි ෂීප් කෙනෙක් ඉන්නවා ලොකු ෂීප් කෙනෙක් ඉන්නවා වාසනාව බොහෝ වේවා කියලා නැත්තම් එයාට සොම්බි ස්කෙලිටන් ලගෙන් මැරෙන්න තමයි වෙන්නේ අපිට ඔය දුන් ෆ්ලෑෂ්ගේ ඔතනනේ සොනික්ගේ සතා වගේ ඔය ෂීප්ලා මේකින් අපි ක්‍රාෆ්ටින් ටේබල් එක ගත්ත කියලා දැනුම මතක් වුණේ වට මතක් වුණේ ඒක මෙතන කියලා හරි ටක් ගාලා ඉතින් ක්‍රාෆ්ටින් ටේබල් දැන් විනාඩි 10ක් රෙකෝඩ් එක කරලා මන්නේ හරි ටක් ගාලා ක්‍රාෆ්ටින් ටේබල් එක ගත්තා මොකක්ද දාගන්නේ ඇදක් මෙන්න මේ ප්ලේස් කරා අපිට අනිවාර්යයෙන් වූල් 3ක් ඕනේ මේ බෙඩ් එක හදන්න නම් හරි මේකට ගියා ප්ලේස් කරා මේකත් කරා අයින ඊට වඩා ලේසි නැත්නම් ටක් ගාලා ගියා පුතා ඉවරයි මේක තමයි ප්‍රින්ස් දසම මහයෝධයන්ගේ එක වදියක් ටක් ගාලා ජූලියන් ප්‍රින්ස් වතුර ඉන්නවා හැබැයි එක වදියක් ඒ වදේ මීටත් වඩා කරදරයි බලන්න ටිකක් පරක් වුණා විතරයි කෙලින්ම කෙලවෙලා ගියානේ බලමු ටක් ගාලා අපිට කොයි හරි අස්සකට ගිහිල්ලා කරගන්න පුළුවන් නේද කියලා එදා හදාගත්ත කියන්නේ මේ පෙන්ගුයින්ලා අපිත් එක්ක ගෙනින්න දිවීමේ සටන් වලට හරි දැන් ටක් ගාලා එකට ගිහිල්ලා මම ඔක ගන්න ඔන්න වගේ ඔක්සිජන් ඉවර වෙන්න යන්නේ ටක් හරි එහෙනම් මම උදේ කරගත්ත කොහොම හරි කෙලින්ම ගාන්ට මෙන්න මෙතනට අරේ ඉඳන් මෙන්න මෙතනට ඇවිල්ලා උදේ කරගත්ත බෙඩ් එක කරගත්ත වැඩේ කියන්නේ ෂීට් විතර මට අමතක වුණා නම් සෝ ගන්න පෙන්නන්න කොහොමද බෙඩ් එක හදාගන්නේ කියලා කමන්නේ දැන් ටක් ගාලා යමු අපි මෙතන උඩට අතන පාක් වලට යන්න ඕනේ මේ ටික ඔක්ක මේකම ටක් මෙන්න මේ වර්ල්ඩ් එකෙන් සන්ෆ්ලවර් සෙට් විලේජ් එකක් හම්බුනේ කමන්නේ විලේජ් එක ඕනේ මෙන්න ඉන්න ක්‍රීපකාරයෙක් කෝක තමයි දසම යෝධයන්ගේ එක්කෙනෙක් කිව්වේ අර සොම්බියෙක් මේ සොම්බි අනිවා ඒ පැටියනේ පැටිය කොහොමද දසම යෝධයන්ගේ එක්කෙනෙක් තමයි එන කාර්යදරේ ඕගොල්ලෝ දන්නවනම් බුදු අම්මෝ ඕගොල්ලෝ ප්ලේ කරන්න බලන්නකෝ ඕකයි කරදරේ ප්ලේ කරන කෙනා විතරයි දන්නේ කොච්චර කරදරයක් තියෙනවද බලන එක්කෙනාට දානක් ගන්න ඒක නිසා අපිට ලයික් එකක් දාන්න මේ ප්ලේ කරන කෙනා සතුටු වෙන්න හරි ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න විසිතරයි අප්පා නගින්නේ ලයික් නගින්නේ නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා නෑනේ ෆ්‍රෙන්ඩ්ස් අනේ ටක් ගාලා සබ්ස්ක්‍රයිබ් කරන්න මම අව් විනාඩි 12 මේ විනාඩි 12 කොමෙන්ට් දෙන්න විනාඩි 12ක් දෙන්නම ගිය දැන් 13 වෙන්න නැත්නම් මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ එක තැන දකලා මේ අයිකන් මේ ගණන් එපා ඒක ක්‍රියේටිව් මෝඩ් වලදී වැඩ එකක් වෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් මම කියන්නේ විලේජ් එකක් හම්බුන්නේ නැහැ කියලා ඔන්න ෆ්‍රෙන්ඩ්ස් මගේ වාසනාව අන්න තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් එයා මෙතන විලේජ් එක මම ෆාම් එකක් දාලා වැඩේ නවත්තන රෙකෝඩින් එක නවත්තන ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ට තුනන්නේ මම ගොඩක් ෂෝට් කරලා තමයි අද මේ ගෙනාවේ මේ වීඩියෝ එක ලොකු ගමක් යන්කෝ බලන්න කෙලින්ම ගීපු කමක්ම බෙඩ් එකක් දාගන්න ඕනේ ස්පොට් පොයින්ට් වෙන්න නැත්තම් ඉවරයි ෆ්‍රෙන්ඩ්ස් අයම තරේ ඉතින් මෙහෙට එන්න එනවා අයන් ගලවත් ඉන්නවා ටක් ගාලා බෙඩ් එක දාගන්න ඕනේ Respawn point set.